චීනාවෙත් ඔය ලංකාවෙත් මිනිස්සු බලන්න කෝවිල් ගානේ යනවා. එක එක විහාරස්ථානවල යනවා. ඊළඟට ඉන්දියාවේ මිනිස්සු චාරධම් කියලා ස්ථාන 4ක යනවා. වගේ මිනිස්සුන්ගේ ඊළඟට මුස්ලිම් අයගේ තියෙනවා එයාලා කොහේ යන්න ඕන කියලාද? මක්කම යන්න ඕන කියලා. මිනිස්සුන්ගේ ඉලක්ක දෙයනවා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මෙවැනි ඉතිහාස කතා ඇති මේ සුන්දර බෝධි පරම්පරාව වැඳගන්න මැරෙන්න කලින් මේ දුකෙන් එතර වෙන්න ඕන කියලා පතන්න. අමා මහ නිවන ලබන්න ඕනේ කියලා පතන්න. රාග ద్వේෂ මෝහ කෙලෙස් දුරු වේවා කියලා පතන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උතුම් බෝසෙවනේ රාග දේශ මොහ දුරු කළසේක කියලා වඳින්න. වීත රාගී වීත දෝෂී වීත මෝහී ඌසේක කියලා වඳින්න. ඔබ වහන්සේ බෝසෙවනේ සසර ගමන නිමා කළා කියලා වඳින්න. ඔබ වහන්සේ බෝසෙවනේ අවිද්‍යා අන්ධකාරයේ දුරුකොට විද්‍යාලෝකය පහළ කරගත්තා කියලා වඳින්න. අරහං ආදී නවගුණ අනන්ත සම්බුදු ගුණ උපදවා ගත්තා කියලා වඳින්න. අපගේ සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට සෙවන සැලසූ බෝධීන් වහන්සේට කෝටි වාරයක් নমස්කාර වේවා කියලා වඳින්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත දසබල ඥාන විසරද ඥාන ආදී සම්බුද්ධ ගුණ සිහි කර වඳින්න. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ ජයශ්‍රී මහ බෝසෙවනේ. ඒ උතුම් සම්බුදු ඥානය උතුම් බෝධි ඥානය බෝසෙවනේ යම් රුක්ක් සෙවනේ අවබෝධ කළා නම් ඒ වෘක්ෂයට නම වැටුණා බෝධි කියලා. නැත්තම් ඇසතු වෘක්ෂය පිප්පලී වෘක්ෂය අසාල්හ වෘක්ෂය කියලා තමයි මේ වෘක්ෂයේ ස්වභාවික නම. නමුත් ඒ වෘක්ෂයට බෝධීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උතුම් බෝධිය චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුවේ ජයශ්‍රී මහා බෝසෙවනේ නිසා. ඒ නිසා බෝධීන් වහන්සේට වඳින පුදන ගරු සත්කාර කරන අයට ලැබෙන පුණ්‍ය විපාකය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පින් පිරෙනවා. කුසල් පිරෙනවා. ශක්තිය ආශිර්වාද සැලසෙනවා. ඉතින් ඒ නිසා මේ බුත්තල ප්‍රදේශයේට රාජරාජ මහාමාත්‍ය ප්‍රභූවරුන්ගේ බොහෝ හරසර මැද බුදු කෙනෙක් වඩම්මනවා වගේ මේ බෝධීන් වහන්සේ වඩම්මලා මේ භූමියේ රෝපණය වුණේ. එකල මේ යොදුනෙන් යොදුන දේවානම්පියතිස්ස රජුරෝ කර වූ ධාතු ස්තූප තිබ්බා. ඒතර බෝධීන් වහන්සේ ළඟම මේ හප්පෝරුවේ කළ යෝජන ස්තූපය දැන් මේ මෑතකදී කැණින් කළා. පුදුම සහගත ස්තූපයක් ලංකාවේ කොහෙවත් දැකලා නැති සෑයක්. ඒ හේතුව තමයි ඒ සෑයේ හතර පැත්තින් පිළිම ගෙවල් 4ක් සෑය ඇතුළට கிඳා බහැලා තියෙනවා. ඒ විදිහේ චෛත්‍යයත් එක්කම චෛත්‍ය ඇතුළට கிඳා බහැපෝ පිළිම ගෙවල් සහිත අවුරුදු 2000 ගණනකට වඩා පුරාණ බුදු පිළිම වහන්සේලා 4 නම සහිත ඒ ස්තූපයක් ලංකාවේ වෙන කොහෙවත් දකින්න නැහැ. මේ බුත්තල හප්පෝරුව විහෙරේ කැණින් කරලා දැනට ආරක්ෂිත මණ්ඩපයක් යට පැදකුණු කරන්නත් සුදුසු විදිහට වඳින්න පුදන්න සුදුසු විදිහට වැඩ ඉන්නවා. ඒ නිසා බුත්තල හප්පෝරුව දෙතිස්ඵල බෝධීන් වහන්සේ වඳින්න පැමිණෙන ඔබට ධාතුන් වහන්සේලා විරාජමාන පුරාණ යෝජන ස්තූපයත් වඳින්න ලැබෙනවා. ඒ නිසා ගමේ පින්වතුන් එකතු වෙලා බෝධීන් වහන්සේ ළඟ ඉඳලා සෑය දක්වා මාවත ලස්සනට හරිගස්සලා වටේ මල් තියන්න පොඩි ආසනයක් දෙකක් තියලා මිනිස්සුන්ට වඳින්න පිටින් එන මිනිස්සුන්ට වඳින්න පුළුවන් විදියට දැන් පින් කරගන්න. ඊතර වෙන්න ලී කෑල්ලක් එරබදු ලීයක් දාලත් ඒ පිනෙන් දිව්‍ය යාහන පහළ වෙච්ච බෝධිරාජ කුමාරිකාවගේ කතාව ඉගෙන ගත්තා.
ඒ නිසා එවැනි පුණ්‍ය විපාක අහන මිනිසුන් කොමටද කුසලට පිනට කම්මැලි වන්නේ? කම්මැලි වෙන්න එපා, පින් කරගන්න. මේ මහා පුණ්‍ය නිදානය. මේ උතුම් බෝසමිඳුන්ට එදා ඉඳලා රාජරාජ මහා අමාත්‍යවරු පිදුවා. අද නොදන්නවා වුණාට මේ අවට ගම්මානවල කුඹුරු කෙත්වතු රජවරු නින්ද ගම් පිටින් මේ බෝධින් වහන්සේට පුදලා ඇති. බෝධින් වහන්සේට කිරිහාර පූජා සහිත තේවාවත් පිළිවෙත් සඳහා. අද ඒවා මිනිසුන්ගේ මතකයෙන් අයින් වෙලා සමහර අය බුත්තල හප්පෝරුවේ මෙතෙන්ද වැඩේ මෙතන ඉඳලා මේ බෝධින් වහන්සේ කොහොමද මෙතෙන්ද වැඩැම්මුවේ කියන කතාව දන්නේ නැති ගම් වැසියන් ඉන්න පුළුවන්. හැදෙන අස්වැන්නේ ගොයන් වල අස්වැන්නේ පළවෙනි අස්වැන්න කොටසේ කිරියාහාර සුවඳ මේ බෝධින් වහන්සේට දැනෙන්න ඕන. එතකොටයි කෙත්වසු සරුසාර වෙන්නේ. එතකොටයි අකලට වැසි නොවසින්නේ. එතකොටයි වීවලට හානි නොවෙන්නේ. සතුන්ගෙන් හානි නොවෙන්නේ. පිද්දිය යුතු දේ පුදන්න. අතීතේ රජවරු මේ මහ පොළොව බෝධින් වහන්සේට පුදලා තියෙන්නේ. අපිට අයිති දේවල් නෙවෙයි ඔප්පුවක් අතේ තිබ්බට. ඒ නිසා මේ මහ පොළොවල් වල ඉඳලා කිරිහාර අලුත්සහල් මංගල්‍ය සහිත පූජාවන් බෝසමිඳුන්ට කරලා දෙව්ලොව උපන් දෙවියෝ සිටිනවා. ඔවුන්ගේ පරම්පරාවෙන් ඇවිල්ලා මුණුබුරු මිනිබිරිය විදිහට මෙතන කුඹුරු වලින් ලැබෙන අස්වැන්නෙන් බෝසමිඳුන් පුදන් නැතිකොට තුනුරුවන් අමතක වෙනකොට ඒ දේව ශාපය භූමි ශාපය වදිනවා. ඉතින් ගොයන් රත්තරන් කරල් පැහිගෙන එනකොට වහිනවා. කොයින් හරි සතෙක් හරි බනිනවා. වී ටික කපලා වේලෙන්න දානකොට පොළවේ තියෙද්දිම හොදාගෙන යන්න වහිනවා. ඉතින් මොකද කරන්නේ? චාරිත්‍ර වාරිත්‍ර කළ යුතු දේ පිදිය යුතු දේ අමතක වුණාට පස්සේ මිනිස්සුන්ට ඉතින් වෙන කුමන ඉරණමක්ද? ඉතින් මූණු එල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙතෙන්ට තුනුරුවන් පුදලා මෙතනින් පිරිත් පැන් ටිකක් කරණීය සූත්‍රයෙන් ඊළඟට අඟුලිමාල රතන සූත්‍රයෙන් බෝසමිඳු යට පිරිත් පැන් බෝතලයක් ඔයාලම පිරිත් කරගෙන ඔයාලගේ කුඹුරට කෙතට අස්වැන්න තීහින්ද සත්තුන්ගෙන් කරදර වෙන්නේ නැතුව අඹ ගහෙන් peer ගහෙන් කෙසෙල් වත්තෙන් එන පළවෙනි අස්වැන්න චාරිත්‍රයක් විදිහට කළ යුතු දෙයක් විදිහට පළවෙනි කොටස බෝසමිඳුන්ට පුදන්න. පුදලා කෙත්වතු වැව් අමුණු කරවපු අතීතේ මුතුම් මිත්තන්ට රජදරුවන්ට දේවානම් පිය තිස්ස රජතුමාට ඒ ඔක්කොම සිහි කරන්න. රාජ පරම්පරාව. දේවානම් පිතිස්ස රජතුමා නම් දැන් අරහත්ත්වයටපත් වෙලා පිරිනවම් පාලක් තියෙන්නේ. වියග්ග කියන රහතන් වහන්සේ. ඉතින් අනිත් රජදරුවෝ සිහි කරලා මුතුම් මිත්තු සිහි කරලා පින් දෙන්න. කතරගම දෙවියන් සිරිසුමන සමන් දෙවියන් මේ කෙත්වතු ආරක්ෂා කරන දෙවියෝ බෝසමිඳුන්ගේ දෙවියන්ට පින් දෙන්න ඔයාලා රකින්නවා. ඒව කෙරෙන්නේ නැතිකොට තමයි මේ අවුල්. ඒව කෙරෙන්නේ නැතිකොට තමයි මේ වියවුල්. ඒව කෙරෙන්නේ නැතිකොට තමයි කරදර. ඉවරයක් නැහැ. අනාගතේ භයානක ලෝකයකට මුහුණ දෙන්න තියෙන්නේ. තමන්ගේ දරුවා විශ්වාස නැති තැනට එනවා. පුතාම ගෙදර වහනේ හොරකම් කරගෙන අම්මගෙන් කප්පම් ගන්නවා. දුවම අම්මගේ තාත්තගේ රත්තරන් කොල්ලෙක් ලවා ගෙදරින් පන්නනවා. තමන්ගේ දරුවෝම අම්මට ගහනවා උදැල්ලෙන්. පෙර අපි අහලා තිබ්බේවද මේවා? කවුද විශ්වාස කරන්නේ? අනාගතේ භයානක ලෝකයක් එනවා. ඒ ලෝකෙට මුහුණ දෙන්න එක්ක ධර්මය ඕන, එක්ක පින්බලය ඕන. ඒ නිසා එවැනි කලි යුගයක පාපකාරික යුගයක ඉපදිලා අපේ අතිනුත් ওই පස්පව් දස අකුසල් මාන්ත්‍රු ඝාතක පීතෘ ඝාතක කර්ම අපි අතිනුත් වෙන්නේ නැතුව මේ නරාවලෙන් ගොඩ යන්න නම් මන්දි මේ අපි වඳිනවා පුදනවා බණ අහනවා හැදෙනවා මන්දි. තව ගොඩාක් පින් අපෙන් වෙන්න ඕන.
ගොඩාක් කුසල අපෙන් වෙන්න ඕන. ඒ නිසා බෝධි සමිඳුන් වැඳලා මෙතෙක් අපිට වටිනා දේ තේරුම් ගන්න බැරි වීම ගැන කමා කරගන්න ඕන තෙරුවා. අතීතයේ පින්වතුනි බෝධීන් වහන්සේ දැන් බෝධීන් වහන්සේ යට තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම අවබෝධ කළේ. නිසා පටිච්ච සමුපාද ධම්මචක්කපවත්තන සූත්‍ර আদি පිරිත් රතන සූත්‍ර আদি පොත් බලාගෙන හරි පිරිත් සජ්ජායනා කරන්න. අනිවාර්යෙන් ගමේ අය සත්‍යයකට වතාවක්වත් බෝ සමිඳු වන්දනා කරන්න. වල් පැල ඉවන්න දෙන්න එපා මේ මළුවේ. මළුවට ඉහළ තියෙන මේ වැලි නැති වෙන්න දෙන්න එපා. වැලි ඉවත් වෙනකොට ආයෙ ශ්‍රම දාණයෙන් වැලි දාන්න. මේ ගමේම වෙන්න ඕනේ. පිට ගම් වලින් පුළුවන් නම් කට්ටිය හදා ගන්න. ආම්දුරංගෙන් අවසර ගත්තා. තමන්ගේ බුදුන් කොතන හිටියත් අපේ බුදුන්. මම මේ දරුවන්ව වැඩසටහන බාර ගන්නකොටම කිව්වා වැලි දාන්න මළුවට. හොඳට සුද්ධ කරන්න. මල් මාලත් වලින් පළඳවන්න. හරි සතුටුයි. පුණ්‍ය විපාක ටිකක් මම බණ පොතෙන් බලලා ලියාගත්තා. අතීතයේ රහතන් වහන්සේලා තමන් බෝධි උපස්ථාන කරපු හැටි ඒව ගොඩක් මෙහි මං එනකොට කරලා. මට ඉතින් ඒවා දකිනුට අර පුණ්‍ය විපාකත් මතක් වෙනවා. ඉතින් එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මෙන්න මෙහෙම. නන්සේ අතීතයේ බෝධීන් වහන්සේට ගොඩාක් ශ්‍රද්ධාවෙන් සුවඳ පැන් කලයක් අරගෙන ගිහිල්ලා බෝධීන් වහන්සේ වටේ ඉස්සා. ගොඩාක් හරදර තියෙන මිනිස්සේ. ඉතින් බෝධීන් වහන්සේ වඳින්න ඕන බෝධි පූජාවක් කරන්න ඕන කියලා සුවඳ පැන් කලයක් අරගෙන ගිහිල්ලා බෝධිය වටේ ඉස්සා. අදත් මෙහි සුවඳ පැන් එකක් දුන්නා මට ඉන්න. ඉඳලා වන්දනා කර කර ඉන්නකොට ලොකු වැස්සක් ආවා. ඒ වැස්සත් එක්ක එකපාරම විදිල්ලක් කෙටුවා. ඒ විදිල්ල සියලු ගස් මග හැරලා ඔක්කොම අත්හැරලා මෙයාගේ හිස මුදුනටම වැටුණා. මෙයා එතනම ඉවරයි. ඒ ඇස් දෙක මෙහෙම පියලා මෙහෙම ඇරිනකොටම එයා මනුස්ස ලෝකෙ නෙවෙයි හිටියේ දෙව්ලොව. අර ගමේ අන්ත දුක් විඳ විඳ හිටපු මිනිස්සයා දෙවියන් අතර මහා දිව්‍ය රාජ්‍යයක් වෙලා සැප විඳිද්දී අර කුණු කයට නව දොරින් අසූචි වැగిරෙන ගන්ධසාරමේ ඇඟකට හෙනක් වැදුනට මොකද කියලා හිතුණා. ඉපදුනේ දෙව්ලොවනේ. ඒ පින් බලයෙන් සියලු දෙව් යසීසුරෙන් ආඩ්‍ය වෙලා අපේ බුද්ධ ශාසනයේ අමා මහ නිවනටපත් වුණා. බෝ සමිඳුන්ට පෙන් ඉහලා. අද බෝධි වන්දනාවකට ආපු කෙනෙක් හෙනයක් වදින්න ඕනේ යනකොට ඇක්සිඩන්ට් වුණොත් බෝධියටත් බයින්නවද නැද්ද? බෝධීන් වහන්සේ කියන්නේ අපේ ඉන්ෂුරන්ස් එක නෙවෙයි. මේ දුක් විඳ විඳ යන සංසාරේ අපිට පිනක් කරගන්න තියෙන තැන. පුණ්‍ය නිධානේ තැම්පත් කරගන්න තියෙන තැන. මැරෙන එක්කෙනා කොහොමදවත් මැරෙනවා. පැහැදිලිද මම මේ කියන එක? අර එක කට්ටියක් රුවන්වැලිසෑය ගිහිල්ලා එනකොට ඇක්සිඩන්ට් වෙලා එදා ඉඳලා යන්නේ රුවන්වැලිසෑයට. තියෙන පිහිටත් නැති කරගත්තා. බුදුරජාණන් වහන්සේට වැඳලා යෝවද තම්පව රෝමනුජීසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගී තන් සුගතං සරණත්ත මුපේමි. කීකියාගේ චත්ත මානවකටත් පොළු පහර කාලා මැරෙන්න උනාද නැද්ද? ජීවමාන බුදුන් ඇඳලා යනකොට බුදුරජාණන් වහන්සේ අන් අය මරණයෙන් බේර ගන්නව නෙවෙයි ජරා මරණයෙන් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කරනවා. අපිට බෝධියක් ළඟ හෙන නොවැදුනාට කොච්චර හෙන වැදිලා අපි මැරෙන්න ඇතිද? ඔබත් මමත් හෙන හිසේ පාත් වෙලා මැරිච්ච වාර ගණන් කරන්න බෑ මෙච්චරයි කියලා.
ඒ නිසා බෝධියක් ළඟ යට හුස්ම ටිකක් ගියත් සැපයි. ඊට පස්සේ එක රහතන් වහන්සේ නමක් තමන් රහත් වෙන්න පෙර ජීවිතේ කරපු පින බලනවා. ඈත එක්තරා බෝධීන් වහන්සේ ළඟ ලස්සන පහනක් පත්තු කළා හොඳට එළිය වැටෙන්න. ඒ පින් බලයෙන් නිවන් දකින ජීවිතේ දක්වා මිත්‍යා දෘෂ්ටියක පිහිටන්නේ නැහැ. කියන්නේ වැරදි අදහස් වල ඉන්නේ එයා. පහම් පෙදපු පහම් පූජාව කියන්නේ මිත්‍යා දෘෂ්ටිය ඉක්මනට අත්හරින්න පුළුවන් පින් බලයක්. කොච්චර මිනිසුන්ට මිත්‍යා දෘෂ්ටි අත්හරින්න බැරිද? ගොඩාක් මිනිසුන්ගේ ජීවිතවල මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. එක්ක මව් පිළිගන්නේ නැහැ, පියා පිළිගන්නේ නැහැ. පින්පව් විශ්වාස කරන්නේ නැහැ, මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගන්නේ නැහැ. අපාය දිව්‍ය ලෝකෙ පිළිගන්නේ නැහැ. එක්ක බුදුරජාණන් වහන්සේ පහළ වුණ තැන හොයාගන්න බැරුව යනවා. කේක මිත්‍යා දෘෂ්ටික වලින් හිත වෙනස් වෙනවා. එතකොට බෝධීන් වහන්සේ ළඟ පහන් දැල්වීමේ පින තමයි මිත්‍යා දෘෂ්ටියකටපත් වෙන්නේ. තමන්ට මිත්‍යා දෘෂ්ටියක් තිබ්බත් ඉක්මනට දුර වෙනවා. පහන් පූජාව කියන්නේ මම නම් හරිම ආසයි එකක්. එයාගේ ජීවිතය ආලෝකමත් වෙනවා පහන් පූජාවෙන්. අවිද්‍යා අන්ධකාරය දුරුකොට විද්‍යාලෝකේ පහළ කරගන්න ප්‍රඥාව ඉපදෙන පිනක් තමයි පහන් පූජාව. ඊට පස්සේ එක රහතන් වහන්සේ නමක් ජීවිතේ දැකලා තියෙන පින තමයි එතුමා කලින් ජීවිතේක බෝධීන් වහන්සේ නමක් වඳින්න ගිහිල්ලා බෝධීන් වහන්සේගේ වැටිච්ච පත්‍ර 100ක් අතින් එකතු කළා. ඒ පින්බලෙන් ඊළඟ දෙවියන් අතර ඉපදිලා අපේ බුද්ධ ශාසනය අමා නිවනටපත් වෙලා තියෙන්නේ බෝධීන් වහන්සේගේ වැටෙන පත්‍ර ඉවත් කරපු පින්බලයට. ඒ නිසා බෝධීන් වහන්සේ කියන්නේ මේ වැටිච්ච කොළ අයින් කළා උඹලා නිවන් ඵලයල්ලා කියලා. බෝධීන් වහන්සේ කතා කරන්නේ අපි අපේ ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා ඒක කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ නේත්‍ර පූජාවෙන් ආනුභව කොට බෝධීන් වහන්සේ මෙතරම් වර්ණනා කළේ දිවමම් බුදුන් සමයේ පිරිනවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ සලකා පිදුම් කළ යුතුයි කියලා ඒ බෝධීන් වහන්සේගෙන් වැටෙන පත්‍රය ඉවත් කරන කෙනාටත් අමා මහ නිවන් ලැබෙනවා. දැන් බලමු සාදුකාර දුන්නා වගේම මේ බෝමළුවේ කොච්චර බෝපත් වැටිලා තියෙද කියලා. අපිත් විටින් විට එනවනේ වඳින්න. තමන් මේ විඳින නරා දුක, ගෙවල් වල විඳින දුක, සංසාර දුක, නිරා දුක, තිරිසන් ලෝකේ දුක, പ്രേත ලෝකේ දුක, ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන නම් මේ ඔන්න බෝධි පූජා වැටෙන බෝපත් ඉවත් කිරීම, බෝමළුව සුද්ධ කිරීම. ඊට පස්සේ එක රහතන් වහන්සේ නමක් තමන් අරහත්ත්වයට පත්වෙච්ච විස්තරය දේශනා කරනවා. උන්වහන්සේ ඈතින් බෝධීන් වහන්සේ නමක් වඩම්මගෙන ඇවිල්ලා ජයසිරිමා බෝසමිඳු. ඊට පස්සේ තමන්ගේ ගමේ රෝපණය කරලා මණ්ඩපයක් හදලා අවුරුදු 5ක් උපස්ථාන කළා. මැරිලා. ඒ පින්බලෙන් දෙව් මිනිස් සැප විඳ අපේ ගෞතම බුද්ධ ශාසනයේ අමා නිවනටපත් වුණා. බෝධියක් රෝපණය කරන කෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධය යා තුළ මුල් බැස ගන්නවා. බෝධි රෝපණේ ආනිසංස. බෝධියක් රෝපණය කරනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. හේතුව තමයි මේ බෝධීන් වහන්සේ මෙච්චර ආනුභව සම්පන්නයි ඇයි කියලා මම හේතුවක් කියන්නේ. ඔන්න ඔයාලට සාංගික දානයක් දෙන්න ඕන. ගමේ කොල්ලෝ 4-5 දෙනෙක්ගේ කොණ්ඩේ කපලා සිවුරු පොරවලා ආසනේ තියලා දානෙ දෙනවා. උපමාවක්. දැන් ඔයාලට සාංගික දානයක් දෙන්න ඕන.
ආචාර්ය ගුරු පරම්පරාවෙන් කියන්නේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට පැවතගෙන එන ගුරුවරයාගේ අතින් සිවුරු පොට දාලා මහාන කරපු ගරුතර හාමුදුරන් වහන්සේලා කණ්ඩායමක් වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාට දානයක් දෙනවා. සැබෑ සාංගික දානෙ වෙන්නේ මොකද්ද? පළවෙනි එකද දෙවෙනි එකද? දැන් උපමා දෙක පැහැදිලිද? දානයක් දෙන්න ඕන වුණ කෙනෙකුට ගමේ කොල්ල 5-6 දිනකේ කෙස් කපලා සිවුරක් පොරවලා දානයක් දෙනවා. ගුරු පරම්පරාවෙන් පැවතගෙන එන සැබෑ පැවිද්ද තියෙන ස්වාමීන් වහන්සේලාට දාන දෙනවා. සැබෑ සාංගික දානෙ පිහිටන්නේ අර පරම්පරාවෙන් එන මේ බෝධීන් වහන්සේ සක්සුදක්සේ සම්බුදු වන මොහොතේ දකුණු පැත්තට තිබ්බ සාකාවේ බීජයෙන් පැලවුණ තවත් ශාක්‍ය ඕනේද? ඒ පිවිතුරු බවට බෝධියේ. ඔන්න තමන්ගේ ගෙදර වත්තේ කැලේ ගහක් හැදිලා බෝ ගහක්. මෙයා ඒක වට කළා එතෙන්ට පහන දෙනවා. ගරු කිරීම වැඳීමේ පින එනවා. නමුත් අර සාංගික දානෙ වගේ එකක් ඕක. ඒතර බෝධීන් සැබෑ බෝධිත් තියෙනවා බෝධි වගේ ඒවත් තියෙනවා. හැබැයි කොළත් එක වගේ. ගහත් එක වගේ. නමුත් වෙනස්. මං කියන එක තේරෙනවද? දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේලා ගුරු පරම්පරාවෙන් පැවතගෙන ඉන්න හාමුදුරුවෝ. දැන් ගමේ කොල්ලෝ ටිකක් කෙස් බාලා ඔයාලම එකතු වෙලා රේසරින් කොණ්ඩේ කපලා සිවුරු ටිකක් පොරවලා පිටිපස්සේ ඉන්දෙව්වොත් එහෙම එයාලත් ඒ වගේ. හොයන්න බෑ. නමුත් වෙනසක් තියෙනවද නැද්ද? අන්න ඒකයි මේ දෙතිස්ඵල බෝධි ගැන කිව්වේ. අෂ්ටඵල බෝධි ගැන කිව්වේ. අනුරාධපුරෙන්ම වඩම්මන ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලාගේ පරම්පරාවෙන් බෝධි වෙනස්. දැන් ඔන්න පිටිපස්සේ කෙනෙක් ඉන්න දැන් අර අද මහාන කරපු කොල්ලෙක් ඉන්නවා කියනවා ගමේ අය බොරුවට. ඒතර මෙතන වැඩි හිටි එක්කෙනෙක් ඇවිල්ලා එයාගේ කනට ගහලා ගලෝපියෝක කියලා පන්න ගන්නවා. හරිද? ඒතර එයාම මෙතන ඉන්න හාමුදුර ළමක්ගේ කනට ගහනවා. කෝකෙද්ද පාපේ රැස් වෙන්නේ? ඈ? දෙවෙනි එකේ. පැහැදිලිද මම කියන්නේ? ඔන්න සමහර මිනිස්සු තමන්ගේ ගෙදර වත්තේ හැදෙන බෝධිය අත්ත කපන්න බයයි. නමුත් ගෙදර හැදෙන බෝධිය අත්ත කැපීමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාව කැපීම අතර වෙනසක් තියෙනවද නැද්ද? ඒකයි මේ මෙච්චර උග්‍ර ලේරහ වෙනකල් කියන්නේ. මේ සැබෑ බෝධි වඳින්න. මේ උතුම් බෝධි, නිර්මල බෝධි, පවිත්‍ර බෝධි, දේව නමස්සිත බෝධි, දෙවියන් බඹුන් නාගයන් වඳින බෝධි, මහරහතුන් වහන්සේලාගේ සාදුකාරයෙන් දෝවණය වෙච්ච බෝධි, පිනැතියන් වැඳපු බෝධි. මේවාට අත් දෙක එකතු කළත් වෙනම පිනක් රැස්. වෙනම පිනක් රැස්. දුටුගැමුණු නරේන්ද්‍රයා කලින් ජීවිතයක බෝධීන් වහන්සේ නමකගේ වැටුණ බෝපත් 100ක් අතින් අයින් කළා තියෙනවා. ඒ පින එතුමාට මේ රට එක්සේසත් කරන්නට බලපෑවා කියලා තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ එච්චර අනුභවයක් ඇති උනේ බෝධි උපස්ථානේ. ඊට පස්සේ තව තියෙනවා. ඔන්න එක වැද්දෙක් හිටියා. ඒ වැද්දා බෝධීන් වහන්සේ නමක් දැකලා කැලෑ මල් 3කින් බෝධියට පිදුවා. අවංකවමයි වැන්දේ. ඊට පස්සේ මේ පින්බලෙන් මේ වැද්දා එයාගේ කරපු කර්ම අවසන් වෙලා දෙවියන් අතර සැප විඳලා අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. වැද්දෙකුටත් බෝධීන් වහන්සේට මල් පිදපු පින ආපු හැටි. ඔයාලා වැද්දෝ නෙවෙයිනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන මිනිස්සුනේ ඔයාලා. ඔයාලගේ ගෙවල් වලත් ලිපේ
බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන පිණිස බත් ඉදිලා තියෙනවානේ. ඉතින් ඔයාලා වගේ අයත් මල් පුදනකොට ඒ මල් පිදීමේ කොච්චර පින රැස් වෙනවද? දිවි තිබෙන තුරු බෝධි උපස්ථානයෙන් බැහැර වෙන්න එපා. කරදර එනකොට හිතන්න මගේ අතින් ගොඩක් පින් කෙරෙනවා, මගේ පව් දැන් ගෙවෙනවා කියලා හිතන්න. මගේ කර්ම දැන් ගෙවෙනවා කියලා හිතන්න. කරදර මැදින් ඇවිල්ලා පින් කරන්න. අවම සතියකට එක වතාවක්වත් බෝධි පූජා තියන්න. ඒකට දිනක් ආයෙ වෙන් කරගන්න ඕනේ. කෙම්මුර දවසක් ඕනේද? ඒ සෙනසුරාදාද? ඒවට එක එක ලෙඩ දුක් සහ රෝග එක එක චාරිත්‍රාත් එක ඒවා යෙදෙයි. නිවන් දකින්න බෝධි පුදන්න දිනයක් හදාගන්න එපා. වෙලාවක් හදාගන්නත් එපා. ඇන්දෑවටම යන්න ඕන. එහෙම නැහැ. ඊට පස්සේ තියෙනවා ඔන්න එක මිනිස්සේ බෝධි මණ්ඩපයක් හදලා වැලි අතුරලා ඒ මණ්ඩපේ හුණු පිරියම් කළා සුදු පාට ගාලා. ඒ පිනෙන් දෙවියන් අතර ඉපදුණා. සතර අපා උප්පත්තියකට ගියේ නැහැ. අපේ බුද්ධ ශාසනය අමා නිවනටපත් වුණා. මේ බෝමලු ලස්සනට සමතලා කරන වැලි අතුරන මණ්ඩප හදන අයට සංසාරේ හොඳට සිල් රකින්න පුළුවන්. පන්සිල් රකින්න එක අමාරු වැඩක් නෙවෙයි. මහාන වෙලා පැවිදි ජීවිතේ සිල් රකින්න එක අමාරු වැඩක් නෙවෙයි. සංසාරේ භූමිය හදලා තියෙනවා. නිසා යාගේ පැවිදි භූමිය, උපාසක භූමිය කෙලෙහි ගුණ හොඳට වීඩනවා මේ මිනිස්සුන්ට. කෙලෙහි ගුණ මදි බව දන්නවනම්, පන්සිල් පද පහ රකින්න අමාරු බව දන්නවනම්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හොක් කියන තමන්ගේ භූමිකාවේ තමන්ට ඉන්න බෑ කියලා තේරෙනවනම් මේ බෝධි උපස්ථාන කරන්න, මලු හොඳට සුද්ධ කරන්න, වැලි අතුරන්න, මේ මලු ලස්සනට අතු ගන්න, තමන්ට ගේ තියෙන දුර්වලතාවයේ දුර වෙන්න මේක කරන්න. මට තරහා යනවා වැඩි, මේකෙන් මට තරහෙන් නිදහස් වෙන්න ඕන. ඉරිසියාවෙන් නිදහස් වෙන්න ඕන. හිතේ පෙරේතකම් වලින් නිදහස් වෙන්න ඕන. පව්කම් වලින් මට නිදහස් වෙන්න ඕන. රාග ගින්නෙන් මං නිදහස් වෙන්න ඕන කියන අමා මහ නිවන පතාගෙන කෙලෙස් දුරු වීම, දුක දුරු වීම ප්‍රාර්ථනා කර කර උපස්ථානය කරනවා. ඒකයි බෝධි පූජා කියන්නේ. මෙන්න බෝධි පූජා තියලා තියෙන හැටි. නැත්තම් වෙනම මල් 7යි අර 7යි අරගෙන ඇවිල්ලා කවි කියා එහෙම ඉඳගෙන අර චාරිත්‍රයක් විදිහට කරපු බෝධි පූජා නෙවෙයි මේ තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් උපස්ථානයක් කරලා